අප දන්නවා සඳහා අයිබෝන් ශ්‍රී ලංකා හරහා අපි හැමදාමත්ම කාල වේලාව වෙන් කරගෙන තිබෙන්නේ මේ වෙලාවේදී බයෝනා පිළිබඳව කතා බහ කරන්නට. සමාජයේ කැපී පෙනෙන තරුවක් බවට පත් ගන්නට හැමදාම අපම බයෝනා ඔබට තව වෙනවා. ඉතින් බයෝනා හරහා අපි සමට කොයිතරම් දුරට සත්කාරයක් විදියට බයෝනා වැදගත් වෙනවාද කියන කාරණය පිළිබඳව දැනුවත් කරලා තිබුණේ. ඒ වගේම තමයි එදිනදා පෝෂණයට සමබරතාවයක් ලබා දෙමින් සමට අවශ්‍ය වන අභ්‍යන්තර පෝෂණය බයෝනා හරහා ලබා දෙන ආකාරය පිළිබඳව දැනුවත් කරනවා. අද දවසේදී අපි හිතුවා මේ නියපොතු පිළිබඳව කතා බහ කරන්නට ඕනේ කියලා. නියපොතු කියන්නේ බොහෝ දෙනෙක් සඳහන් කරන විදිහට නියපොතු කියන්නේ අපේ ඇඟේ කොටසක් කියලා අපි සඳහන් කරනවා. නමුත් ඇඟේ කොටසකටත් කියනවට වඩා මිනිස්සෙකුගේ මේ පිනුමේ කොටසක් කියලා හඳුන්වනවා නම් මම හිතන්නේ තවත් වැදගත් වෙනවා කියලා. ඉතින් කෙනෙකුගේ පෙනුමට තවත් වැදගත්කමක් එක් කරන තවත් ආලෝකයක් එක් කරන නියපොතු සම්බන්ධයෙන් අපි හිතුවා අද දවසේදී වැඩි වශයෙන් කතා බහ කරන්න ඕනේ කියලා. විශේෂයෙන්ම නියපොතු අපිට උරුම වෙලා තිබෙන මේ නියපොතු අපි කොහොමද නිරෝගීව තබා ගන්නේ කියන කාරණේ පිළිබඳව අද දවසේදී ඔබ දැනුවත් කරන්නට බයෝනා සමගින් දැනුවත් කරන්නට අපේ මැදිරියට ඇවිල්ලා තිබෙනවා. ඔබ ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන අංජුලා රාජපක්ෂ. ඔබව ආයුබෝවන් සුබදෑසනක් කියලා පිළිගන්නවා. ආයුබෝවන් සුබදෑසනක්. ඒ වගේම තමයි හැමදාමත්ම වෛද්‍යතුමන් ඔබට මේ කාරණා පිළිබඳව ඉතාමත් හොඳින් පැහැදිලිව දැනුවත් කිරීමක් සිදු කරනවා. අද දවසේදීත් වෛද්‍යතුමන් අපේ මැදිරියට ඇවිල්ලා තිබුණා. වෛද්‍ය චෛරුවන් බණ්ඩාර මහත්මයා. වෛද්‍යතුමනි ඔබවත් ආයුබෝවන් සුබදෑසනක් කියලා පිළිගන්නවා. ඉතින් නියපොතු සම්බන්ධයෙන් කතා බහ කරනකොට මුලින්ම හිතුවා අංජුලාත් එක්ක කතා කරන්නට ඕනේ කියලා. අංජුලා මේ දැන් අපි අහලා තිබුණානේ මේ සුන්දරත්වය ඒ වගේම තමයි පිරිසුදුකම නිරෝගීකම කියන දේ නියපොතු වලින් පිළිබිඹුනවා කියන කාරණේ. දැන් අපි කෙනෙක් මුලින්ම දැක්කම අපේ ඇස යන්නේ නියපොතු වලට. මම හිතන්නේ අංජුලාත් මීට කලින් දවසක සඳහන් කරලා තිබුණා මේ කෙනෙක් දුටු පමණින් මුලින්ම ඇස ගැටෙන්නේ නියපොතු වලට කියලා. දැන් මේ නියපොළ පිළිබඳව කතා බහ කරනකොට ඔබ හිතන විදියට ඇයි අපිට මේ තරම් අපේ නියපොළ වැදගත් වන්නේ? ඉතින් නියපෙළ ගොඩක් වැදගත් අපේ ජීවිතේට මැත්තටම කිව්වොත්. මොකද කෙනෙක්ගේ පිරිසුදුකම ඒ හැමදේම පිළිබිඹු වෙනවා මේ නියපොතු කියන දේ හරහා. ඉතින් දැන් අර කෙනෙක් සමහරක් වෙලාවට හිතනවා දැක්කහම අර මූණ ලස්සනට තිබුණාම කොණ්ඩේ ලස්සනට තිබුණාම තමන් ලස්සනයි කියන එක. නමුත් ඒක යම් තාක් දුරට හරි නැත්තේ නැහැ. ඉතින් සම වගේම හිසකෙස් වගේම නියපොතු කියන දේත් අපේ ජීවිතේට ඉතාමත් වැදගත්. මොකද හේතුව දැන් මේ වෙලාවේ ගොඩක් කාන්තාවන් මේ රූපවාහිනී වැඩසටහන බලාගෙන ඉතින් ඒගොල්ලෝ දන්නවා ඇති ඒගොල්ලන්ට පොඩි කාලේ ඉඳලම කියලා දීලා ඇති දෙමව්පියෝ විශේෂයෙන් අම්මා ගැහැල් ළමෙක් වුණාම විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ කියලා මේ නියපොතු ගැන. ඉතින් මටත් ඒ වගේම ගෙදරින් කියලා දීලා තියෙනවා. මොකද ගැහැල් ළමෙක් වුණාම විශේෂයෙන් නියපොතු පිරිසිදු තියාගන්න ඕනේ. මොකද ඒ කෙනාගේ චර්යාව ඒ කෙනාගේ දේවල් දැනගන්නේ මේ නියපොතු හරහා කියලා. මොකද විශේෂයෙන් පිරිමි ළමෙක් වුණත් ගැහැල් ළමෙක් තෝරගන්නකොට මේ නියපොතු කියන දෙයට විශේෂත්වයක් දක්වනවා. මොකද පිරිසිදුකම. පිරිසිදුකම මායින එක තැනක් තමයි මේ කකුල්වල අත්වල නියපොතු කියන දේ. ඉතින් දැන් සමහරක් අය මේ කකුලේ නියපොතු අමතක කරලා දානවා. මොකද කකුලනේ පේන්නේ නැහනේ. දැන් අත් දෙක විතරක්නේ පේන්නේ කියලා අත් දෙකේ නියපොතු වලට විතරක් ප්‍රමුඛත්වයක් දීලා තියෙනවා. එහෙම වැරදි. ඉතින් අත් දෙක වගේම කකුල් දෙකේ නියපොතු ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද හේතුව දැන් අපි කතා කරනකොට අපි අතපය විසික් කර කර කතා කරන්නේ. කාටක කතා කරන කොණ්ඩේ මෙහෙම හදනවා. එහෙම නැත්නම් අපි සිංහල ක්‍රමයට ආයිබෝන් කියනවා. එහෙම නැත්නම් කාවර පිළිගන්න අතට අත දෙනවා. ඉතින් එතකොට මේ නියපොතු කියන දේවල් ඇත්තටම පේනවා. ගොඩක් වෙලාවට අපි හිතුවේ නැතුවට මේ පොඩියට තිබුණට නියපොතු පේනවා. ඉතින් ඒක නිසා ඒවා නිරෝගීමත් විදිහට පිරිසුදුව අපි තියාගන්න ඕනේ. විශේෂයෙන් කාන්තාවන් විදිහට. කාන්තාවන් විතර නෙවෙයි. මොකද මම ගැහැල් ළමෙක් විදිහට මං කැමති මම ආදරය කරන කෙනා හරියනේ කසාද බඳින්න යන කෙනෙක් හරි කවුරු හරි කෙනාගෙත් නියපොතු පිරිසුදුව තියනවාට. සමහරක් අය ලස්සනට ඇඳලා පැන්දලා එනවා. හැබැයි ඇතුලේ කුණු. සමහර අය දැන් කියුටෙක්ස් ආලේපනය කරනවා. නමුත් ඒක රිමූව් කරාම නියපොත්ත දුර්වර්ණයි. ඒක පෝෂණයක් නැති නියපොත්තක්. ඒක නිසාම වැදගත් නිරෝගී හොඳ නියපෙලක්. මොකද හේතුව ඒ නිරෝගී හොඳ ලස්සන නියපෙලක් නැති වුණොත් අපේ එදිනෙදා කරන වැඩ කටයුතුත් අපිට කරන්න අපහසුතාවය තියෙනවා. මොකද දැන් මේ සමහර ගෘහණියන් කියන කතාවක් තමයි අපිට මේ ගෙදර වැඩත් එක්ක කොහෙද අනේ පුදු බලා ගන්න වෙලාවක් කියලා. ඒක වැරදි. ඉතින් මේ දැන් මැල්ලුම් එහෙම කැපුවාම මම දන්නවා මේ කහට එහෙම එනවා. ඉතින් ඒ වෙලාවට කියන අපි ඉතින් ගෙදර වැඩ කරන්නයි මේ රූපරාජිනිය වගේ ඉඳයි බෑනේ කියලා. එහෙම නෙමෙයි. ඒක ඒ වෙලේම ඒ දේ නැති කරගන්න අවස්ථාව තියෙනවා. මොකද දැන් හැම අපි ලංකාවේ ගොඩක් කැම වලට දානවා දෙහි. ඉතින් එතකොට දෙහි ලෙල්ලකින් හරි ඒක අතුලලා මං හිතන්නේ ඉවත් කර ගැනීමේ පහසුව තියෙනවා. ඉතින් ඔය වගේ චූටි චූටි ක්‍රම තියෙනවා නියපොතු තියාගන්න. ඒ වගේම නිසි පෝෂණයක් එක්ක අපි පස්සේ කතා කරමු ඒව ගැන. මම හිතන්නේ වෛද්‍යතුමනි දැන් මේ අංචුලාට හොඳ අත්දැකීමක් තියෙනවා. මොකද
නිවසේ හරියට කෑම උයන කෙනෙක් බවට පත් වෙනවා. විවිධ කෑම වර්ග හදා බලන කෙනෙක්. දවසක් මටත් ඒ විදිහට සඳහන් කරා මේ එයාට ඕන කෑමක් හදාන්න පුළුවන්. ඒක නිසා තමයි අත්දැකීමුත් අද දවසේදී එකතු කරගන්නට ඕනේ. කොහොමද අංජුලා ගෙදර වැඩ කරද්දිත් නියපොතු ලස්සනට තියාගන්නේ කියලා. වෛද්‍යතුමනි දැන් මේ ගොඩාක් කාන්තාවන් අද වෙනකොට Tamanගේ මුහුණ හිසකෙස් සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දක්වනවා. නමුත් නියපොලට දක්වන්නේ අර මේ අංජුලා සඳහන් කර ආකාරයෙන් මේ තමත් අඩු සැලකිල්ලක්. දැන් නියපොතු එහෙමත් නැත්නම් නියපොල ආකර්ෂණීය වීමේදී මේ අපි බලා ගැනීම අඩු වෙලා තිබුණා. ඇයි මේ ආකාරයෙන් කෙනෙක් නියපොතු ආකර්ෂණය කිරීම එහෙමත් නැත්නම් නියපොතු රැක බලා ගැනීම පිළිබඳව අඩු සැලකිල්ලක් දක්වන්නේ? ඇත්තටම කියනවා නම් කෙනෙකු නියපොතු අපි අහලා තියෙන දැන් අර හැදෙන ගහ පෙත්තෙන් දෙපැත්තෙන් දැනේ කියලා. ඒ වගේ අංජුලා කිව්ව පැහැදිලිවම දැන් කෙනෙකුගේ පිරිසිදුයිද තමන් පිළිබඳ සැලකිල්ලක් වෙනවද නැද්ද කියන එක ඒ තැනත්තාගේ හෝ තැනැත්තියගේ නියපොතු දැක්කම දැනගන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ දැන් කෙනෙකු නියපොතු වලින් තමන්ගේ පෞරුෂයට ලැබෙන වටිනාකම නොදන්නකම තමයි ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ. මේකෙදි පැහැදිලිවම කියන්න ඕනේ අංජුලා කිව්වා වගේ දැන් ආයිබෝන් කියනකොට අතට දෙනකොට ඊට පස්සේ කෙනෙකුත් එක්ක කතා කරනකොට අපි දන්නවා දැන් පෞරුෂයට වැදගත් දෙයක් තමයි අත තබාගෙන ඉන්න ඉරියව්ව. බොහෝ විට කකුලක් උඩ අත් දෙකම තියාගන්න එක. එහෙම නැත්නම් පුටු ඇඳ උඩ අත් දෙකම තියාගන්න එක. මේ බොහෝ අවස්ථාවලදී නොදැනීම තමන්ගේ අත් දෙක නියපෙළ ඉදිරියට නිරාවරණය වෙනවා. ඒ කියන්නේ තමන්ගේ මූණට ඉස්සෙල්ලා කෙනෙකුගේ නෙත ගැටෙනවා නියපොතු. ඒ නියපොතු වලින් පෙන්눔 කරනවා ඒ තැනත්තා හෝ තැනැත්තිය කොතරම්නම් තමන් පිළිබඳ සැලකිල්ලක් දක්වනවද කියලා. නොසැලකිලිමත් කෙනෙක් නියපොතු පිළිවෙලට කපන්නේ නැහැ. නොසැලකිලිමත් කෙනෙක් නියපොතු පිරිසිදුවට තියාගන්නේ නැහැ. නොසැලකිලිමත් කෙනෙක් නියපොතු තියෙන නිරෝගීභාවය පිළිබඳ සැලකිලිමත් වෙන්නේ නැහැ. දැන් මේ ගැන කතා කරමු. නැත්නම් නියපොත කියන්නේ මොකක්ද කියලා වෛද්‍යවරයෙක් ඉදිරියට පැහැදිලි කරන එක මට හිතන වටිනවා කියලා. අපි රූපරාමුවකින් බලමු. දැන් නියපොත්තක විවිධ කොටස් අඩංගු වෙනවා. එකක් තමයි නිය මූලය, ඊළඟට ඒත් එක්කම අයිති වෙනවා නිය ප්ලේට් එක, ඊට පස්සේ නියට පෝෂණය සපයන කොටස, ඊට පස්සේ නියපොත්තට යටින් තියෙන මේ නියපොත්ත හයි වෙන එක, නියපොත්තේ කෙළවර මේ විදිහට. දැන් මේ රූපරාමයේ පෙන්වන C කොටසෙන් සහ D කොටස මේ ටික තමයි නියපොත්ත පෝෂණය කරන්නේ. එතකොට මෙහි B කොටස කියලා කියන්නේ පෝෂණය සපයාගෙන නියපොත්තේ ලපටිම කොටස. ඒ කියන්නේ ජීවත් වෙන නියපොත්ත. ඒ කියන්නේ ජීවයේ අඩංගු නියපොත්ත තමයි B කොටසෙන් දකින්නේ. A කොටස කියන්නේ nail plate එක. දැන් ඒ කොටසේ තමයි අපේ බාහිරට පේන ලස්සන නියපොතේ තියෙන්නේ. මේ සියල්ලම නිරෝගීව තබා ගන්නට බලපෑම් ඇති කරන කොටස් තමයි H, G, ඊට පස්සේ F සහ E කියන කොටස් වලින් දකින්නට හම්බ වෙන්නේ. දැන් මෙහිදී මේ නියපොත්ත මේ විදිහට දකිනකොට නිවැරදි පෝෂණයක් නියපොත්තට ලැබිය යුතුයි කියන එක පැහැදිලි. මොකද C කොටසෙන් හොඳින් පෝෂණය නියපොත්තට ලැබෙන්නට ඕනේ. මේ පෝෂණය කියන්නේ අපි ගන්න ආහාරවල තියෙන ශුද්ධ පෝෂක කොටස්. විශේෂයෙන්ම කැල්සියම්, zinc, ඊට පස්සේ විටමින් D3 වල අඩංගු කොටස්. මොකද විටමින් D3 ගොඩක් ඕනේ නෝ අර මේ කෙරටින් ප්‍රෝටීන් එක නිවැරදිව තබා ගන්න. දැන් මේ විදිහට මේ පෝෂණය සපයන්නේ C කොටසෙන්. මේ C කොටසෙන් පෝෂණය සපයන්නට නම් නිවැරදිව රුධිරයෙන් පෝෂණය නියපොත්තට ලැබෙන්නට ඕනේ. E කොටස සහ F කොටස කියන කොටස් වලින් තමයි නියපොත්තේ ලස්සනත් එක්ක නියපොත්තට නොයෙකුත් ආසාදන බැක්ටීරියා වර්ග විස බීජ ඇතුළේම වළක්වගෙන තියාගන්න. ඔබ දැකලා ඇති බොහෝ නියපොතු වල සමහරට කෑලි ගැලවිලා තියෙනවා. සමහරට සුදු පාට ලප තියෙනවා. සමහරට දෙපැත්ත කළු පාට වෙලා තියෙනවා. සමහරට නියපොත්ත කෙළවර පැසවලා තියෙනවා. මේ ගොඩක් දේවල් වලට හේතු වෙන්නේ නිරෝගී පිරිසිදු නොවන නියපොතු වලට විස බීජ සහ නොයෙකුත් රස මේ අසාත්මිකතා ආසාදනය වෙලා. මෙන්න මේ කියන කාරණා සියල්ලම වැදගත් වෙන නියපොතු ගැන නිරෝගීභාවය සැලකිලිමත් වීමේදී කෙනෙකුගේ නියපොතු නිරෝගී නොවන්නේ නම් එය වෛද්‍යවරයෙකුගෙන් ඇයිද කියලා හඳුනා ගන්නට ඕනි. බැක්ටීරියා ආසාදන, දිලීර ආසාදන, පෝෂණ උණතා සහ ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන නොයෙකුත් ලෙඩ රෝග අපි ඉදිරියට කතා කරන හින්දා නියපොතු නිරෝගී නොවන්නට පුළුවන්. එහෙම අවස්ථාවකදී ප්‍රතිකාර කළ නිරෝගී වෙන්නට උපකාර කරන්නත් පුළුවන්.
ලොව වටා කාන්තාවන්ගේ විශ්වාසය දිනු බයෝනා. බයෝනා ඔබගේ සුන්දරත්වය අනාවරණය කරගන්න. අපේම රටේ නැවුම් එළකිරිවල පෝෂණ ගුණය ඇංක වෙතින් දැන් අප වෙත. ඔවතින් අද දවසේදී බයෝනා හරහා ඔබ දැනුවත් කරනකොට අපි සඳහන් කරේ බයෝනා නියපොතු ලස්සනට තියාගන්න කොයිතරම් දුරට වැදගත් වෙනවාද කියන කාරණේ සම්බන්ධයෙන් ඔබට අද දවසේදී අපි කතා බහ කරන දේවල් වලට අමතරව තවත් වැඩි විස්තර දැනගන්නට ඇති සඳහන් කරන්නම් දුරකථන අංකයන් 077 2 49 33 හෝ 0111 304 21 13 කියන දුරකථන අංකයන් ඔස්සේ ඔබට වැඩි විස්තර දැනගන්න හැකියාවක් තිබුණා. ලියන්නට පුළුවන් Nature's Only අංක 142 1 2 දෙවන මහල ගාලුපාර දෙහිවල කියන ලිපිනයට වගේම තමයි වෙබ් අඩවියට පිවිසෙන්න පුළුවන් www.bayona.lk කියන වෙබ් අඩවිය වගේම Bayona Beauty කියන Facebook පිටුවට පිවිසෙන්න පුළුවන්. ඒ වගේම තමයි රූපලාවන්‍ය වෛද්‍ය චාරුවන් බණ්ඩාර මහතාව හම්බෙන්න සඳහා ඔබට වැඩි විස්තර දැනගන්නට හැකියාවක් තිබෙනවා මේ දුරකථන අංකය ඔස්සේ 071 8 127 693 කියන දුරකථන අංකයන් ඔස්සේ වෛද්‍යතුමාන්ව සම්බන්ධ වෙලා ඔබට වැඩි විස්තර දැනගන්නට හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි අංජුලා දැන් දැනගන්න කැමති මොකක්ද රහස ඔබේ නියපොළ ලස්සනට තියාගන්නට කියලා. අපි දන්නවා දැන් ඔබේ සුන්දරත්වයට අංග සම්පූර්ණ ලස්සනක් එකතු කරලා තිබෙනවා බයෝනා නිෂ්පාදනය හරහා. නියපොළ රැක ගන්නට ඔබ කොයි වගේ සත්කාරයන්ද සිදු කරන්නේ? ශානි මටත් ගැටලු තිබුණා නියපොළ පිළිබඳව මටත් ගැටලු තිබුණා මොකද මමත් විවිධ වර්ණයන් නියපොතු වලට ගානවා. ඉතින් ගොඩක් රාට කියුටෙක්ස් රිමූව් කරන්නත් අමතක වෙනවා. ඒත් එක්කම මේ පෝෂණය කියන දේ හරි වැදගත් නේ අශානි. ඉතින් නිසි පෝෂණයක් නොලැබෙන අවස්ථාවන් තිබුණා මගේ ජීවිතේ. ඉතින් ඔය වගේ අඩුපාඩු තියෙන නිසා තමයි මම ඇත්තටම මේ ගැටලු ගැන කියන්නේ දන්නවා මටත් මේ දේවල් වෙච්ච නිසා මොකද මමත් මෙහෙම ඉංග්‍රීසි ටික උන්ටි කරගෙන හිටියා ටික කාලයක් මොකද මම ජෙල් නේල්ස් දාලා මේවා වෙලා පොතු ගැලවි ගිහිල්ලා ඉතින් නමුත් බයෝනා තියෙන නිසා දැන් මට ඇත්තටම බය වෙන්න දෙයක් නැහැ මොකද නියපෙළට අවශ්‍ය කරන නිසි පෝෂණයක් මට බයෝනා තුලින් ලබා දෙනවා මොකද දැන් මම රංගන ශිල්පිනියක් නිසා මට අනිවාර්යයෙන්ම විවිධ අවස්ථාවල් වලදී නියාලේපන ගල්වන්න සිද්ධ වෙනවා ඉතින් නියපොත්තක් ශක්තිමත් නැත්නම් නිරෝගී නැත්නම් කිසි දෙයක් කරන්න බෑනේ ඉතින් ඒක නිසා මට දැන් කිසිම බයක් නැතුව මේ බයෝනා තියෙන නිසා මට නිසි පෝෂණයක් එයින් ලැබෙන නිසා මට ඕන දෙයක් දැන් නියපොතු වලට කරන්න පුළුවන්. මට පොඩ්ඩක් බාධ කරන්න හිතුණා. මොකද පෝෂණයේ නියපොත්තේ ගැන කිව්වහම වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි පෝෂක අතිරේකයක් තෝරගන්නකොට එහි අඩංගු වෙන්න ඕන කාරණා පිළිබඳව. විශේෂයෙන්ම මෙහිදී කැල්සියම් කියන දේ අත්‍යවශ්‍ය කාරණයක්. මොකද එය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඊට විටමින් C. විටමින් C කියන්නේ හොඳින් අර තන්තුමය තත්ත්වය පවත්වාගෙන කියලා නියපොත්තේ ශක්තිමත් භාවයට තේරුමේ ගොඩනගන දෙයක්. ඊළඟ කාරණේ තමයි විටමින් E කියන්නේ. දැන් විටමින් E කියන රසායනික ද්‍රව්‍ය විටමින් වර්ගයේ හොඳ තෙතමනයක් සහිත හොඳ ඒකාකාර පුෂ්ඨයක් සහිත නියපොත්තක් පවත්වාගෙන ඉතාමත් වැදගත් වෙනවා. ඊළඟට විටමින් D3 සහ zinc. දැන් විශේෂයෙන්ම මේ කෙරටින් ප්‍රෝටීනය අඩංගු තට්ටුවක් නිරෝගීව තබා ගන්න මේකෙන් රසායනික දේවල් වැදගත් වෙනවා සිංක් මැග්නීසියම් මේ වගේ ශුද්ධ පෝෂක මම හිතන අංජුලා ඒ පිළිබඳව සැලකිලිමත් වෙනවා වෙන්නට ඕනි ඒ නිසාවෙන් තමයි අර පෝෂණ අතිරේකයක ප්‍රයෝජනය අංජුලා ලබාගෙන තියෙන්නේ. ඔව් ආශානි ඉතින් දැන් නියපෙළට පෝෂණ ලබා ගන්නකොට බයෝනා වගේ ආහාර අතිරේකයෙන් නිරන්තරයෙන්ම සම ඒ වගේම හිසකෙස් වලටත් ඒ නිසි අවශ්‍ය කරන පෝෂණය ලැබෙනවා. ඉතින් ඒක නිසා මේ ආහාර අතිරේකයෙන් බයෝනා වැනි ආහාර අතිරේකයකින් අපේ සිරුරට අවශ්‍ය කරන ඒ කියන්නේ හිසකෙස් නියපෙළ ඒ වගේම සමට අවශ්‍ය කරන පෝෂණය ලබා ගන්නට හැකියාව තියෙනවා. වෛද්‍යතුමනි දැන් ඔබතුමා සඳහන් කරානේ මේ අපේ නිරෝගී පැවැත්ම නිරෝගී නියපෙළක් ලබා ගන්නට කොයි වගේ පෝෂක ද්‍රව්‍යද අවශ්‍ය වෙන්නේ කියන කාරණය පිළිබඳව නියපෙළට ඇතිවිය හැකි පෝෂණ ඌනතා පිළිබඳව කතා බහ කරොත් කොයි වගේ දේවල් දැන් අපේ නියපොළට ඇති වෙන්නට හැකියාවක් තිබෙන අහිතකර බලපෑම් පිළිබඳවත්. ඔව් ඒක නම් හරිම පැහැදිලිව කියන්නට ඕනි කාරණයක් තමයි දැන් නියපොතු වලින් අපි කියන එක තමයි නියපොතු වලින් ශරීරයේ තියෙන රෝගී තත්ත්ව එහිලි වෙනවයි කියන එක. මොකද සමහර කට්ටියගේ නියපොතු වල අපි දකිනවා රූපරාමුත් අපිට පෙන්වන්න පුළුවන්කම තියෙවි. සමහර නියපොතු තියෙන එක එක පෝෂණ ඌනතාවයන් හින්දා නියපොතු වල අඩුපාඩු දකින්න පුළුවන්. දැන් කෙනෙකු හිතන් ඉන්න පුළුවන් මේ ආලේපන විතරක් භාවිතා කරලා නියපොත්ත ලස්සන තියාගන්න පුළුවන් කියලා. නමුත් එහෙම නෙවෙයි. සමහර පෝෂණ ඌනතාවයන් හින්දා නියපොතු වල ලොකු වෙනස්කම් වෙනවා. ඒවා සමහරට ආලේපනයකින් සුව කරගන්න බැරි ඒවා. දැන් මේ වගේ අවස්ථාවකදී අපි දකිනවා දැන් මේ
විටමින් C සහ කැල්සියම් ඌනතාවයේ තියෙන එක්කෙනෙක්ගේ නියපොතු වල මෙහෙමයි. නියපොතු වල කෙලවර නිකම්ම කැඩලා යන ස්වරූපයක් දකින්න පුළුවන්. අනිත් එක තමයි නියපොතු වල මුල ශක්තිමත් නැති හින්දා ලේසියෙන් විස බීජ ආසාදනය වෙලා ඒ නිසා ඉදෙමිලා විස බීජ නියපොත්තට හානි වෙන්න පුළුවන්. අපි තවත් රූප රාමුවකට ගියොත් එහෙම බලා ගන්න පුළුවන්. දැන් මේ වගේ අවස්ථාවක්. දැන් මේ අවස්ථාවේ තියෙන්නේ නියපොත්ත ශක්තිමත් නැහැ හයි වෙලා තියෙන විදිය. මේකටත් හේතු වෙන්නේ විටමින් ඌනතාවය. ඒ වගේමයි මේ විටමින් ඌනතාවයේ හින්දාම නියපොත්තේ අවපැහැ ගැනීමක් සහ නියපොත්ත මුල පැසවීමක් දකින්නට පුළුවන්. ඒ නිසා ලේසියෙන්ම නියපොත්ත හානි වෙලා නියපොත්ත ගැලවිලා යන පුළුවන්. මෙහෙම එක්කෙනෙක්ගේ ගැලවිච්ච නියපොත්ත වෙනට අලුතෙන් නියපොත්තක් ආවත් ඒ නිරෝගී නියපොත්තක් බවට පත් වෙන්නේ නැහැ. අපි තවත් රූප රාමුවක් බැලුවොත් එහෙම ඒ රූප රාමුවක බලවන්න පුළුවන් තවත් දේවල්. දැන් මෙහෙම දකින්නට හම්බෙන්නේ මේ නිරෝගී නොවන නියපොතු. ඒ වගේමයි මේ නිරෝගී නොවන නියපොතුත් එක්ක බලන්න අර ආසාදනය වෙලා තියෙනවා දෙපැත්තෙන් සහ නිය මුල. ඒ කියන්නේ අපි අර ඉස්සර රූප සරණක බලාගත්ත C කියන කොටස කියන්නේ නියපොත්ත පෝෂණය සපයන කොටස. මේ වගේමයි මේ හැඩේ නියපොත්ත තියෙනවා නම් බොහෝ විට ඒ තැනත්තව තැනට හෘද රෝගියෙක් වෙන්නට අවස්ථාවක් තියෙනවා. සමහර හෘද රෝග තියෙනවා. එහෙම කට්ටියගෙත් මේ විදිහේ නියපොත්ත දකින්නට පුළුවන්. මේ තැනත්තාගේ විශේෂයෙන්ම විටමින් සහ khනිජ ලවණ ඌනතාවයේ බහුලව දකින්නට ලැබෙන තැනැත්තෙක්. අපි ඊළඟ රූප රාමුවකට ගියොත් එහෙම දැන් මෙහෙම නියපොතු අර හැන්දක් වගේ හැඩේ වෙලා වියලි වෙලා ඊට පස්සේ කෙළවරින් පැල්ල යනවා නම් මෙහෙම වෙන්නේ ගොඩක් වෙලාට යකඩ ඌනතාවයේ තියෙන කට්ටියගේ නියපොතු. ඒ වගේමයි මේ නියපොතු වල ලේසියෙම දිලීර ආසාදනය වෙලා නියපොතු වල නිරෝගීභාවයට තවත් හානි කර වෙන්න පුළුවන්. මෙහෙම තැනකගේ දෙවණියට එන නියපොත්ත මේක හැල්ලා ගියාට පස්සේ ඒ නිරෝගී වෙන්නෙත් නැහැ. දැන් තවත් අපි මං හිතන්නේ රූප රාමු තියෙනවා. අපි අවසාන රූප රාමුවට පැමිණලා තියෙන්නේ මේ තියෙන්නේ සිංක් සහ මැග්නීසියම් වගේ රසායනික ද්‍රව්‍ය අඩු නිරෝගී නොවන නියපොතු. මෙහිදී අර දකින්නට ලැබෙන පැචස් දිලීර ආසාදන හින්දාත් එනවා විටමින් ඌනතාවයේ හින්දාත් එනවා. දැන් මෙහෙම කෙනෙක්ගේ නියපොතුත් ලස්සන කරගන්න නිරෝගී කරගන්න අමාරුයි. ඒ නිසා ප්‍රේක්ෂක ඔබට මට කියන්නට තියෙන්නේ නියපොතු වල යම්කිසි වැරද්දක් තියෙනවා නම් ඒකට බාහිර ආලේප කරලා ඒක වහගෙන යන්නේ නැතුව නියපොතු වල නිරෝගී භාවයට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ට යොමු වෙන්න. ඊට අමතරව ඔබ දැන් මේ කතාවේදී ඉගෙන ගත්ත බොහෝ නියපොතු වල ආසාදන වලට වැරදි වලට හේතු වෙන්නේ එහි තියෙන පෝෂණ ඌනතාවය. ඒ නිසා අංජුලා ඒක නිවැරදිව හඳුනාගෙන තියෙනවා. අංජුලා නියපොතු වල පෝෂණ දුර්වලතාවයක් එන්න ලබා දීලා නැතුව පෝෂණ අතිරේක ලබා ගන්නවා. පෝෂණය පිළිබඳ සැලකිලිමත් වීම තුලින්ම නියපොතු නිරෝගී ලස්සන නියපොතු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඒක දැන් සැලකිලිමත් වෙන්න. වැදගත්ම දේ තමයි මේ බොහෝ දෙනා මේ පෝෂණ මේ නියපොත් මේ නිරෝගී භාවය ගැන කතා කරන්නේ රෝගී වුණාට පස්සේ. ඒ කියන්නේ අර විටමින් C අඩු වෙලා ගිහිල්ලා කැඩලා යන්න පටන් ගන්නතර පස්සේ නැත්තම් යකඩ අඩු වෙලා ගිහිල්ලා අර හැන්ද වගේ නියපොත්ත වෙනස් වුණාට පස්සේ තමයි ගොඩක් දෙනා මේ ප්‍රතිකාර හොයන්නේ. එහෙම වෙන්න එපා. පෝෂණ ඌනතාවයේ හින්දා නියපොතු නරක් වෙනවා, නියපොතු කැඩිලා යනවා, නියපොතු වල හැඩේ වෙනස් වෙනවා, දිලිර ආසාදනය වෙනවා, නියපොතු දුර්වල වෙනවා. මේ කියන මේ සියල්ල අවබෝධ කරගෙන තමන්ට පෝෂණ ඌනතාවයක් එන්නේ නැති වෙන්න වැඩ කරන්න. තමන්ගේ ආහාර පිළිබඳ සැලකිලිමත් වෙන්න, නියපොතු වලට හානි වෙන දේවල් කරන්නට එපා. ඊට අමතරව තමන් නිවැරදිව ආහාර පෝෂණය ලබා ගන්න නැත්නම් පෝෂණ අතිරේකයක් ලබා ගැනීමට කටයුතු කරන්න. ඒ මගින් අර වරදින් ඉස්සෙල්ලා මේ වලක්වා ගන්න කටයුතු කරන්නේ මම හිතන්නේ නියපොතු වලට ගොඩක් ආදරය කරන ඕනි කෙනෙක් කරන්න ඕනේ. ඒ වගේම තමයි අංජුලා අපි සඳහන් කරමු දැන් වෛද්‍යතුමන් කියවනේ දැන් මෙවැනි වූ ගැටලු ඇති වෙන්න පුළුවන් අපේ පෝෂණ ඌනතාවයන් නිසා කියලා. දැන් ඔබට මෙවැනි වූ ගැටලු ඇති නොවුනේ ඔබ බයෝනා නිෂ්පාදනය භාවිතා කරන නිසා වෙන්නමද? අනේ ඔව්. මම නම් හරි බයයි මට මොනාරි එනවා. හිතේ එකයි හටේ එකයි නේද කෙලින්ම කිව්වා. මොකද මං හරි බයයි. ආශානි මට මුකුත් වෙනවට මං කැමති නෑ. එහෙම වුණොත් එහෙම මං කැමති නෑ. ඒක මට මානසිකව මට වදයක් වෙන හින්දා මම හැමතිස්සෙම දෙයක් වෙන්න කලින් මම වළක්ව ගන්න. හැබැයි මේ වෙලාවේ බලාගෙන ඉන්න අයට මමත් කියන්නේ ඔයගොල්ලන්ට අවශ්‍යතාවය තියෙනවා නම් හොඳ නියපොත්තු පෙළක් රඳව ගන්න, හොඳ පෝෂණයක් ඔක ලැබෙන්නේ නැහැ කියලා තියෙනවා නම් ආහාර අතිරේකයකට යන්න බයනවා වගේ මේ ආහාර අතිරේකයකට ඒ වගේම මට තව දෙයක් තියෙනවා කියන්න. මොකද නියපොතු මේ දවස්වල දැන් ෆැෂන් එකක් වෙලානේ ඒවා දැන් මට කමක් නැහැ වැරදි කියන්නේ. නමුත් දීර්ඝ කාලීනව මේ දේවල් වලට ඇබ්බැහි වෙන්න එපා. මොකද
කරන්න ආයෙම පොඩි විවේකයක් දීලා නියපොතු වලට හොඳ පෝෂණයක් ලබා දීලා ආයෙම කරන්න. මම ඒක කියනවා මොකද ගොඩක් දෙනෙක් ඒ නිසාත් අපහසුතාවයන්ට පත් වෙන හින්දා. මම අපිට සඳහන් කරන්න බයෝනා පිළිබඳ වැඩි විස්තර දැනගත හැකි දුරකථන අංකයන් පිළිබඳව 0.772 49 33 33 හෝ 0.11 304 21 13 ලියන්න පුළුවන්. HS only අංක 142 1 2 දෙවන මහල ගාලුපාර දෙහිවල කියන ලිපිනයට වෙබ් අඩවියට පිවිසෙන්න www.bayona.lk කියන වෙබ් අඩවිය වගේම බයෝනා බියුටි කියන Facebook පිටුවට අපිට පිවිසෙන්න පුළුවන්. ඒ වගේම තමයි රූපලාවන්‍ය වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාව හම්බෙන්න සඳහා අපිට වැඩි විස්තර දැනගන්නට පුළුවන්. 071 127 693 071 127 693 කියන දුරකථන අංකයන් ඔස්සේ. ඉතින් අද දවසේදී බයෝනා හරහා ඔබ සමාජයේ කැපී පෙනෙන තරුවක් බවට පත් කරන්නට අපි බොහෝ සෙයින් මල් දවසේදී වෙහසුණා. ඔබට ලස්සන නියපොලක් අලංකාර නියපොලක් ලබා ගන්න ආකාරය පිළිබඳව දැනුවත් කිරීමට අපිත් එක්ක එකතු වුණාට වෛද්‍යතුමනි ඔබට අංජුලාඹටත් මෙහෙම ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන් සුවදාස කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපේ මේ සූදානම කෙටි විරාමයක් ලබාගෙන එක්මනින් එකතු වෙන්න. ලොව වටා කාන්තාවන්ගේ විශ්වාසය දෙනු බයෝනා. බයෝනා ඔබගේ සුන්දරත්වය අනාවරණය කරගන්න.